ආයුබෝවන් සූපර් ශාස්ත්‍ර YouTube channel එක වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම හිතුවා ඔයාලට කරපිංච සම්බෝලයක් හදන හැටි කියලා දෙන්න. කරපිංච ගොඩාක්ම ගුණයි කොලෙස්ටරෝල් නැති කරන්න. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මම මේක වෙනස්ම ආකාරයකට හදන්නේ. අවශ්‍ය දේවල් තමයි හීනියට කපාගත්ත කරපිංචා, පොල්, සුදුලුණු කබලි බැදලා, ගම්බිරිස්, ගොරක පේස්ට් එක මම අරගෙන තින්නේ, ලුණු ස්වල්පයක්. කඩාගත්ත කරපිංච ඉති මේ ආකාරයට වෙන් කර ගන්න ඕනේ කොළ. වෙන් කරගත්ත කොළ ටික හොඳට හොදලා ඊට පස්සේ ගොඩක්ම හීනියට අපි කපා ගන්න ඕනේ. මෙන්න මේ විදියට. දැන් අපි හීනියට කපාගත්ත කරපිංච ටික වංගෙඩියට දානවා. ඔක්කොම සියල්ලම දාගෙන ඉවර වෙලා මේ ආකාරයට දාන්න ඕනේ. දාලා ඊට පස්සේ අපි දානවා ගම්බිරිස්. ගම්බිරිසට ස්වල්පයක් මම ලෑස්ති කරලා තියෙන්නේ. ඔයගලන්ට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන් රස අනුව. ඊට පස්සේ සුදුලුණු කබලේ බැදලා ගත්තේ මම. ඒක වඩා රසවත්. ඊට පස්සේ ගන්නවා ගොරක පේස්ට් එක මම අරන් තියෙන්නේ. ඔයගලන්ට පුළුවන් ගොරක කෑලි උණු වතුර දාලා ටිකක් තම්බලා ඉවර වෙලා ගන්නත් පුළුවන්. මම පහසුවට ගොරක පේස්ට් එක තමයි ගත්තේ. ඊට පස්සේ පොල් අවශ්‍ය ප්‍රමාණයට ඔයගලන්ට දාගන්න පුළුවන්. අඩුවෙන් උනත් ගන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ඊට පස්සේ ලුණු කුඩු. මම හැමදාම කියනවා ලුණු අගුණ අයට ලුණු ටිකක් අඩුවෙන් පාවිච්චි කරාට කමක් නැහැ. ඊට පස්සේ හොඳින් අපි මේක කොටා ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට හොඳට කොටා ගන්න ඕනේ. ඕගොල්ලන්ට ග්‍රයින්ඩර් එක පාවිච්චි කරන්නත් පුළුවන්. මම නම් වංගෙඩිය පාවිච්චි කරේ. හොඳට කොටාගත්ත කරපිංච සම්බෝලය මේ විදිහට වෙනම වෙන් කර ගන්න ඕනේ. හොඳින් කොටලානේ තියෙන්නේ. ටිකක් කෑලි හැපෙන විදිහට තමයි මම නම් ලෑස්ති කරේ. ගොඩාක් හීනි කරේ නැහැ. මොකද අපේ ගෙදර අය කන්න කැමති ඒ විදිහට. මේ සියල්ලම මම වෙනම භාජනයකට දා ගන්නවා. දෙහි ඕනේ මේ කරපිංච සම්බෝලයට. මොකද ගොරක දාලා තියෙන්නේ. ඒ නිසා දෙහි ඇඹුලක් අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් මේ වගේ පොඩි ප්‍රමාණයක් හැමදාම බත් එක්ක කෑමට ගන්න. ඒක ගොඩාක් ගුණදායකයි. ඔයාලට පුළුවන් මේ වගේ කරපිංච සම්බෝලයක් හදලා රස බලන්න. ඒ වගේම කොලෙස්ටරෝල් නසනවා. ඇත්තටම ගුණදායකයි. ගොඩක්ම ගුණයි. ඒක හොඳටම මම දන්නවා. මේ හැමදාම පොඩි ප්‍රමාණයක් කෑමට ගන්න. ඕගොල්ලන්ට පුළුවන් මේක හදලා ඉවරලා වැඩිපුර ටිකක් හදලා ශීතකරණයට දාලා තියාගන්න. අවශ්‍ය මේ වෙලාවට ගන්න පුළුවන්. ඒක තමයි ගොඩක්ම හොඳ. මගේ YouTube channel එක, ඒ කියන්නේ සූපර් ශාස්ත්‍ර YouTube channel එක මේ වෙනකන් subscribe කරලා නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් subscribe කරන්න. ඒ වගේම like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. මම කැමති මේ ඔයගොල්ලෝ මේවා හදලා මට මේ comment කරනවා නම්. ඒ වගේම යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තව වීඩියෝ එකකින් හමු වෙනතුරු පරිස්සමෙන් ඉන්න.